ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම. අද අපි හදන්න යන්නේ මැදට පැණි පොල් පිරුණු කැවුම් වලින් රසම රස කැවුම් වර්ගය. මුලින්ම මෙතන මම කඩේ තියෙන හාල් පිටි වලින් ග්‍රෑම් 350ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 150ක් මේ පිටියකට එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 225ක් අරගෙන තියෙනවා. ඒකත් මේකටම එකතු කරනවා. රස අණුව ලුණු ටිකක් දාගෙන මහදුරු ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඔයාලා කැමති නැත්නම් මහදුරු නොදා ඉන්නත් පුළුවන්. දැන් මේ විදිහට මේ ටික අතින් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන සීනි ග්‍රෑම් 100ක් හොඳට කැරමල් කරලා අරගෙන ලස්සන පැණි පාටකට කැරමල් සිරප් ටිකකුත් හදාගෙන තියෙනවා. දැන් මේ ටික මේ පිටි මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්නවා. කැවුමට ලස්සන පාටක් ගන්න තමයි මම මේ විදිහට කැරමල් ටික එකතු කරගන්නේ. දැන් මේ විදිහට මේ කැරමල් සිරප් එක එකතු කරගෙන හොඳට පිටියක අනා ගන්න ඕන. ඊළඟට මම මේකට පොල් කිරි ටික ටික දාලා හොඳට කලවම් කරගෙන අපිට ඕන බැටර් එක හදා ගන්නවා. මෙන්න මේ වගේ වැක්කිරන ගානට ආවට පස්සේ මේ පිටි බැටර් එක වහලා පැයක් විතර පිපෙන්න තියා ගන්නවා. දැන් මේ පැයකට විතර පස්සේ දැන් මේ වෙලාවේ බැටර් එක කලින් තිබුණට වඩා ටිකක් උකු ගතියක් වෙලා තියෙනවා. ඒ නිසා මම තවත් පොල් කිරි ටිකක් එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්නවා. මෙන්න මේක තමයි අපිට මේ කැවුම් හදන්න තියෙන්න ඕන හරිම පදම. දැන් තාච්චියකට තෙල් පොඩ්ඩක් දාලා රත් වුණාට පස්සේ බැටර් එකකින් පොඩ්ඩක් මේ විදිහට තෙල් එකට දාගන්නවා. අපි මේ වෙලාවේ තෙල් හරිම පොඩ්ඩයි දාගන්නේ. මම කලින් පැණි පොල් හදලා මේ වගේ පොඩි බෝල හදලා තියාගත්තා. දැන් මේ වගේ පොඩි පැණි පොල් බෝලයක් මේ වගේ මැදින් තියාගෙන ආපහු ඒකට උඩින් පිටි බැටර් එකෙන් ටිකක් දාගන්නවා. පැණි පොල් බෝලේ හොඳින් වැහෙන්න මේ පිටි මිශ්‍රණය උඩින් දාගන්න ඕන. ඊට පස්සේ මද ගින්දරේ කැවුම දෙපැත්තම දාලා හිමින් බැද ගන්න ඕන. ලිපේ හීට් එක මධ්‍යම ප්‍රමාණයට තියා ගන්න ඕන. මේ වගේ රන්වන් පාටට බැදුනට පස්සේ මේ විදිහට තෙල් එකෙන් අයින් කරලා තෙල් බේරෙන්න තියා ගන්න ඕන. අපි ඒ වගේම තවත් එකක් හදලා බලමු. ඇත්තටම මේ කැවුම් කන්න නම් ගෙදර හැමෝම වගේ ආස වෙයි. මේක හරිම රස කැවුම් වර්ගයක්. ඔයාලත් මේ විදිහට හදලා බලලා ඔයාලගේ අදහස් අපිට කියන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම.